ගුඩ් මෝර්නිං ඉතින් ඔයාලා හැමදෙනාටම ඔන්න ඉතින් අදත් අරන් ආවලු බ්ලොග් එකක්. අද බ්ලොග් එක ගැන කියනවා නම් අද කැම්පස් එකේ තියෙන ස්පෙෂල් ඉවෙන්ට් එකක් අබෝරා 2025 කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක ඔයාලට පෙන්වන්න තමයි මම අද යන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එක ගැන විස්තර මම කැම්පස් එකට යන අතරතුර ඔයාලට කියන්න. එහෙනම් ඉතින් අපි කැම්පස් එකට ගිහිල්ලා බලමු මොන වගේද ඉවෙන්ට් එක කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක ගැන කියනවා නම් මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙන්නේ Department of Finance කියන ඩිපාර්ට්මන්ට් එකෙන්. ඉතින් ඒකේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට්ස්ලා තමයි මේක ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් කැම්පස් එකට යනකොට කැම්පස් එක සරසලා තිබ්බේ මෙන්න මේ විදිහට තමයි. ඒ වගේම කැම්පස් එකේ ඉස්සරහත් මාරම ලස්සන විදිහට සලසලා තිබ්බා. මට ඒ වල වීඩියෝ ටික නම් ගන්න බැරි වුණා. මොකද උදේවරුේ විතර අපිට ලෙක්චර්ස් තිබ්බේ. ඊට පස්සේ මම බෝඩිමට ගියා. මොකද හවස මට ෆ්‍රී තියෙන හින්දා. ඊට පස්සේ අපි හවස එනකොට ටිකක් පරක් වෙලා ආපු හින්දා ඔඩිටෝරියම් එකේ කට්ටිය පිරෙන හින්දා ඩක් ගාලා ගිහලා වාඩි වුණා. ඒ නිසා මට අර මුල් ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉවෙන්ට් එක ඉතින් පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ විදියට හැලොවින් වයිබ් එකක් දීලා තමයි ඉතින් ඉස්සෙල්ලාම ඉවෙන්ට් එක පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ඩාන්ස් එහෙම තිබ්බේ. වීඩියෝ එක අතරතුර වලට දෙයක් කියන්න ඕනේ. මොකද මේක ඕගනයිස් කරලා තිබ්බ අයියලා අක්කලා මාරම ටැලන්ටඩ් අයියලා අක්කලා තමයි. මොකද ඒව බලද්දින් තේරෙනවා මොන වගේද කොච්චර මහන්සියක් වෙලා තියෙනවද එයාලා මේකට කියන එක. මොකද සාමාන්‍ය මේ වගේ ඉවෙන්ට් එකක් කරන්න මාරම විදිහට මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒක එයාලගේ පෙන්නපු ඩාන්ස් වලින් සිංගින් වලින් හැම දෙයකින් මේක අපිට පේනවා. ඔයාලා බලන්න ඉස්සරහට.
මායා බං මායා. මීට කලින් යන්නට රොත් දැකලා නැහැ. මීට වඩා හොඳ එකක් බලමුද? එන්න කියන්න. Never
ඉතින් මෙන්න මේ විදියට ඉවෙන්ට් එක අවසානයේදී අපි ඔක්කොලම එකතු වෙලා සින්දු කියලා ඩාන්ස් කරා. ඉතින් අවසානයේදී ඉවෙන්ට් එක ගැන කියනවා නම් මේ ඉවෙන්ට් එක මාරම ලස්සන ඉවෙන්ට් එකක්. අයියලා අක්කලා ගොඩක් මහන්සිලා තියෙනවා මේ ඉවෙන්ට් එක කරන්න. ඉතින් මාරම සතුටුයි මේ ඉවෙන්ට් එක ගැන. ඉතින් මෙන්න මෙහෙම තමයි අගෝරා 2025 ඉවෙන්ට් එක ඉවරුනේ. මේන අපේ සෙට් එක. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye.